ඉන්ටර්නෙට් තුලින් අපිට සමහරලාට ඉමේජ් ෆයිල් එක කියන්නේ ISO bin වැනි ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න සිද්ධ වෙනවා. මෙහි තියෙන්නේ ඒ වගේ ෆයිල් එකක්. මෙහි තියෙන්නේ ISO ෆයිල් එකක්. නමුත් මේක ඕපන් කිරීමට අපහසුයි. ඒක ඕපන් කිරීමට අපිට පොඩි software එකක් ඕන. ඒක තමයි Power ISO software එක. එහෙම නැතොත් ඕපන් කරන්න පුළුවන්. මෙහිදී ඕපන් වෙන්නේ නීරෝ මගින් ඕපන් කරාම අනිවාර්යෙන් බර්න් කරලා තමයි මේක ගන්න වෙන්නේ. ඒ නිසා ඒ කාලය හා ඒ මුදල ඉතුරු කිරීමට අපි මේ software එක භාවිත කරනවා. මෙහිදී සිද්ධ වෙන්නේ software එක ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව මවුන්ට් කිරීම තුළින් අපි සිදු කරගන්නා අපිට අවශ්‍ය කාර්යය. ඒ සඳහා මේ software එක සාමාන්‍ය පරිදිම ඉන්ස්ටෝල් කරගීම තමයි කරන්න ඕනේ. මෙහිදී සියල්ලම අපි ක්ලික් කරන සිලෙක්ට් ඕල් දෙන්න ඕනේ. මේ පෙන්නන අපිට දෙන ඩ්‍රයිවර්ස් එකයි තියෙන අපිට ඕන තව තෝරගන්න පුළුවන්. ෆිනිෂ් කරගන්න ඕනේ. මෙහිදී මේ ඉක්මනට වැඩ කිරීමට බෑ. මොකද අපි රීස්ටාර්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ ඩ්‍රයිවර් software එක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරාම රීස්ටාර්ට් කිරීමක් කරන්න වෙනවා. ඔබ බලන්න පුළුවන් මෙහි ඉන එක මෙතන පෙන්නනවා ඉන්ස්ටෝල් කරලා තියෙන ෆයිල් ටයිප් එක Power ISO කියලා. මෙතන මවුන්ට් කරන් දුන්නට අපිව ගන්නෙ නෑ. එරර් මැසේජ් එකක් එනවා. රීසෙට් කරන්න කියලා. අපි හින්දා දැන් මැෂින් එක රීස්ටාර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔබට බලන්න පුළුවන් මෙතන තාම පෙන්වන්නේ නැහැ ඩ්‍රයිවර් එක තියෙනවා කියලා. මේ තියෙන්නේ අපේ තියෙන ඩ්‍රයිවර් එක විතරයි. ඇත්තට තියෙන ඩ්‍රයිවර් එක. නමුත් ඉමේජ් එකක් හදනකොට මේ මවුන්ට් කරන්න අදාළ ඩ්‍රයිවර් එකක් අපිට පෙන්වනවා. Power ISO setting වලින් තමයි ඩ්‍රයිවර්ස් කීයක් තියෙනවා කියලා අපිට හදාගන්නේ. තර මෙතන පෙන්නනවා මේ තියෙන අපි හදාගත්ත ඩ්‍රයිවර් එක. මේක ඕපන් කරාට පෙන්වන්නේ නැහැ. නිකම් සාමාන්‍ය මැෂින් එකේ තියෙන ඩ්‍රයිවර් එකක් විතර පෙන්වන්නේ. අපි මෙහිදී කරන්න ඕනේ රයිට් ක්ලික් කරලා Power ISO mount image කියන අපේ ඩ්‍රයිවර් එකට දෙන්න ඕනේ. තව ඔබට පේනවා මගේ කම්පියුටර් ගියාට පස්සේ මේ ඩ්‍රයිවර් එක ඇවිල්ලා තියෙන ඩ්‍රයිවර් එකට ඇතුළට ෆයිල් තියෙනවා. ඒක අපි ඕපන් කරාම මේ තියෙන අපි ෆයිල්. ඉතින් ISO ෆයිල් එක ඇතුළේ ඉච්ච ෆයිල් තමයි මේ පෙන්වන්නේ. මේ තියෙන්නේ Linux ෆයිල් එකක්. ඒකයි මේක රන් වෙන්න පෙන්වන්නේ නැත්තේ. හරි සරල ක්‍රමයක්. සමහරව මේක හරි අමාරුවෙන් හිතනවා මවුන්ට් කරන්න කොහොමද කියලා දන්නේ නැතුව ඉන්නවා. නමුත් මේක තාම සරල ක්‍රමයක්. අන්තිමේදී අපි මවුන්ට් කරගත්ත දෙක අයින් කරලා දාන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් මේකට වැය වෙනවා ගොඩක්. RAM එක අඩු අය අනිවාර්යෙන් සමන්ගේ වාරය වුණාට පස්සේ මේක ඩිසේබල් කරලා දාන්න ඕනේ.